හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ වීඩියෝස් බලලා තියෙනවා නම් මම මේ දවස්වල අලුතෙන් බිල්ඩ් එකක් හදන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒ කියන්නේ මගේ ෆොටෝ එඩිටිං සහ වීඩියෝ එඩිටිං වැඩවලට. ඉතින් මේ බිල්ඩ් එකට මම ඇත්තටම තෝරගත්තේ දැනට මාකට් එකේ තියෙන ලේටස්ට්ම ප්‍රොසෙසර් එකක් වෙන AMD ලගේ 9950X. එමත් නැත්නම් Ryzen 9 ප්‍රොසෙසර් එක. ඉතින් මේක ප්‍රොඩක්ටිවිටි වැඩවලට ඔගොල්ලෝ කන්ටෙන්ට් ක්‍රියේෂන් වගේ කරනවා නම් ගොඩක් හොඳ පවර්ෆුල් ප්‍රොසෙසර් එකක්. ඉතින් මීට ටික දවසකට ඉස්සෙල්ලා මේකේ අලුත් වර්ෂන් එක එහෙමත් නැත්නම් 9950X 3D එකත් රිලීස් වුණා. ඉතින් ඕගොල්ලෝ ගේම්ස් ගහන එක්කෙනෙක් නම් ගේම්ස් එක්ක ප්‍රොඩක්ටිවිටි වැඩක් කරනවා නම් මම හිතන්නේ ඒ ප්‍රොසෙසර් එක වැදගත් වෙන්න පුළුවන්. නමුත් මම ගේම්ස් ගහන්නේ නැහැ. ඉතින් මේ ප්‍රොසෙසර් එක මට හොඳටම ඇති. ඉතින් මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. ප්‍රොසෙසර් දෙකම එකම ලෙවල් එකේ තියෙන එකම දේ. අර X3D එකේ 3D කෑෂ් එක ටිකක් වැඩිපුර තියෙනවා. ඒකින්ද අර ගේම්ස් වලට ඒක පොඩි ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ වගේ high end processor එකක් ඔයගොල්ලන්ගේ සිස්ටම් එකට පාවිච්චි කරනකොට මේකට ඔයගොල්ලෝ පාවිච්චි කරන cooling solution එකත් ගොඩක් වැදගත් දෙයක් හිතන්න ඕනේ දෙයක් වෙනවා. ඉතින් cooling solution ගැන ඇත්තටම කතා කරොත් එහෙම පහුගිය අවුරුදු 4 මාකට් එකේ price to performance ratio එක අතින් topම class liquid AIO කූලර් එකක් විදිහට තිබුණේ Arctic ලගේ Liquid Freezer 2 කියන කූලර් එක. ඉතින් ඒක හින්දා මම හිතුවා ඒකේ රිප්ලේස්මන්ට් එක විදිහට ඇවිල්ලා තියෙන මේ Arctic Liquid Freezer 3 කියන කූලර් එක මගේ මේ අලුත් බිල්ඩ් එකට තෝරගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි මේක මිලදී ගත්තාම ඔයගලන්ට මොනවද හම්බ වෙන්නේ වගේම ඇයි මම මේ කූලර් එක තෝරගත්තේ කියලා ටක් ගාලා කතා කරමු. වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා මට මේ ෆ්‍රීසර් 3 එක ලබා දීපු චමා කම්පියුටර්ස් අනිවාර්යයෙන්ම මතක් කරලා ඉන්න ඕනේ. හැබැයි මේක ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් නෙමෙයි. මේක මම සල්ලි දීලා ගත්ත කූලර් එකක්. ඒ කොහොම වුණත් චමා කම්පියුටර්ස් තමයි Arctic brand එකට ලංකාවේ ඒජන්ට්ස් වශයෙන් කටයුතු කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ contact details මම පල්ලෙහා දාන්නම්. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ වගේ AIO එහෙමත් නැත්නම් all in one liquid cooler එකක් Arctic brand එකේ ගත්තොත් එහෙම ඔයගලන්ට අවුරුදු 6ක comprehensive warranty එකක් හම්බ වෙනවා. ඉතින් අවුරුදු 6ක warranty එකක් කියන්නේ අවුරුදු 6 ඉවරනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ කම්පියුටර් එක outdate වෙලා තියෙනවා. අද කාලේ දේවල් upgrade වෙන රේට් එකත් එක්ක බලද්දි ඒ කොහොම වුණත් ඔයගොල්ලෝ මේ වගේ කූලර් එකක් පාවිච්චි කරොත් ඒ වගේ ගොඩක් හොඳ warranty එකක් හම්බ වෙනවා මේ Arctic brand එකට. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ කූලර් එක ඇයි මම තෝරගත්තේ? පළවෙනි දේ තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ පහුගිය අවුරුදු 4 තුල price to performance ratio එක අතරින් AIO liquid coolers වලින් topම brand එක එහෙමත් නැත්නම් topම කූලර් එක විදිහට තිබුණේ Arctic ලගේ Liquid Freezer 2 කියන එක. ඉතින් ඒක සෑහෙන රීඩිසයින් කරලා ඉම්ප්‍රූව් කරලා තමයි මේ Liquid Freezer 3 එක හදලා තියෙන්නේ. ඉතින් මෙතන විශේෂත්වය ඇවිල්ලා මේකේ ඔයගොල්ලන්ගේ CPU කූලර් එකට අමතරව මේකේ පම්ප් හෙඩ් එක උඩ තව අමතර ෆෑන් එකක් තියෙනවා Liquid Freezer එක 2 වගේ. ඉතින් මේ ෆෑන් එක ප්‍රයෝජනවත් වෙනවා ඔයගොල්ලන්ගේ මදර්බෝඩ් එකේ තියෙන VRMs වලට පොඩි කූල් එයා එකක් දෙන්න. ඉතින් මාකට් එකේ ඔයගොල්ලෝ වෙන AIO එකක් පාවිච්චි කරොත් මේ VRM ෆෑන් එකක් නැති සාමාන්‍යයෙන් ඒකත් එක්ක බලද්දි ඔයාගේ VRM ඩිග්‍රීස් 14ක් 16ක් වගේ අඩුවෙන් ටෙම්පරේචර් එක අඩුවෙන් තියාගැනීමේ හැකියාව තියෙනවා මේ ෆ්‍රීසර් 3 එක පාවිච්චි කරලා. ඉතින් ඒකින්ද මේක 2 in 1 සපෝට් එකක් තියෙන. ඒ කියන්නේ ඔයාගේ CPU එක වගේම VRM එකටත් කූලර් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලෝ මිලදී ගත්තම මොනවද හම්බ වෙන්නේ කියලා දැන් අපි බලමු. ඉතින් බොක්ස් එක උඩ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහේ බොක්ස් එකක් තියෙන්නේ. මේකේ ඇත්තටම කිව්වොත් එහෙම මෙතන
මේක දිනාගත්ත අවෝඩ්ස් කිහිපයක් තියෙනවා. යුරෝපියන් හાર્ඩ්වෙයාර් අවෝඩ්ස් වලින් බෙස්ට් වැලියු කම්පෝනන්ට් අවෝඩ් එක දෙන්නලා තියෙනවා. ඊට අමතරව බෙස්ට් CPU කූලර් කියන කැටගරි එකෙත් වෝටර් කූලර් කැටගරි එකෙත් අවෝඩ් එක දිනාගෙන තියෙනවා. ඊට පස්සේ EHA 2024 රීඩර් අවෝඩ්ස් වලින් බෙස්ට් CPU කූලර් කියන අවෝඩ් එකත් මේ කූලර් එක දිනාගෙන තියෙනවා. ඉතින් අවෝඩ් විනින් කූලර් එකක් ඔයගලන්ට ගොඩක් හොඳ පර්ෆෝමන්ස් එකක් අනිවාර්යයෙන්ම මේ ගන්න පුළුවන්. ඒ ගැන කිසිම ගැටලුවක් තියාගන්න එපා. ඊට පස්සේ මෙතන කූලර් එකේ ෆොටෝ එකක් ඉලස්ට්‍රේෂන් එකක් තියෙනවා. මේක මම පාවිච්චි කරන්නේ 360 සයිස් එකේ රේඩියේටර් එක තියෙන කූලර් එක. මොකද මේකේ 120 mm ෆෑන්ස් 3කින් තමයි මේකේ රේඩියේටර් එකෙන් මේක කූල් වෙන්නේ. ඊට අමතරව ඔයගලන්ට ටියුබ්ස් ටික තියෙනවා, පම්ප් හෙඩ් එක තියෙනවා. ඊට අමතරව මේකේ MX6 තර්මල් පේස්ට් එක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඔයගලන්ට වෙනම තර්මල් පේස්ට් ගන්න ඕනේ නැහැ. අනිත් එක මේ බොක්ස් එකෙත් අවුරුදු 6ක වොරන්ටි එකක් තියෙනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක ටිකක් විශේෂ දෙයක්. සාමාන්‍යයෙන් ලංකාවේ ඒජන්ට්ස්ලා වෙන වෙන බ්‍රෑන්ඩ් වල හිටියට ඒ ෆුල් වොරන්ටි එක දෙන්නේ නැහැ. නමුත් චමා කම්පියුටර්ස් මෙතනින් මේ අවුරුදු 6 වොරන්ටි ෆුල් වොරන්ටියම ඔයගලන්ට දෙනවා. ඊට අමතරව ලික්විඩ් ෆ්‍රීසර් 3 කියලා ගහලා තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක 360 සයිස් එකේ කූලර් එකක්. බ්ලැක් වර්ෂන් එක සහ මේකේ ARGB වැඩ කරනවා. ඉතින් මේ පම්ප් හෙඩ් එක උඩ ඇත්තටම කිව්වොත් එහෙම ලයිට් සෙට් එකක් තියෙනවා. ඉතින් ඒ ලයිට් සෙට් එක ඕගලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ASUS මදර්බෝඩ් එකක් පාවිච්චි කරනවා. ASUS Aura එහෙමත් නැත්නම් Gigabyte වල RGB, MSI වල Mystic, ඒ වගේම ASRock මේ හැම එකක් එක්කම compatible. ඕගලන්ට ඒ අනිත් ඕගලන්ගේ කේසින් එකේ තියෙන ලයිටින්ස් එක්ක මේක සින්ක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ බොක්ස් එක ඇතුලේ තියෙන දේවල් ෆ්‍රීසර් එක තියෙනවා ලික්විඩ් 3. ඊට පස්සේ PWM කේබල්, ඉන්ඩිවිජුවල් කන්ට්‍රෝල් එක, PWM කේබල් එක all in one, Intel mount එක සහ AMD mounts මෙතන තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ තියෙන socket compatibility එක ගත්තොත් එහෙම ඔයගලන්ට Intel ලගේ latestම 1851 socket එක එහෙම නැත්නම් 1700 කියන මේ socket දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. AMD side එකෙන් AM5 AM4 කියන socket දෙකටම මේ කූලර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වාගේ MX6 thermal paste එක තියෙනවා. මේකේ බර ගත්තොත් එහෙම 1870ක් වගේ ග්‍රෑම් තියෙනවා මේකේ බර. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ CPU block එකේ BRM fan එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් 400 to 2500 RPM එකකින් වැඩ කරන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඩිග්‍රීස් 14ක 16ක විතර කූල් එකක්, ඒ කියන්නේ normal temperature එකට වඩා කූල් ලෙවල් එකක් මේ VRM fan එකකින්ද ඔයගලන්ගේ VRM ටික වැඩ කරගැනීමේ හැකියාවක් තියෙනවා. අර thermal throttle වෙන එක සහ ඔයගලන්ගේ VRM එකේ සහ motherboard එකේ life span එක ඒක හින්දා චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ පම්ප් එක ගත්තොත් එහෙම ඒ පම්ප් එක සාමාන්‍යයෙන් 800 to 2800 RPM එකකින් වැඩ කරනවා. අනිත් දේ තමයි මේකේ පම්ප් එකේ විශේෂත්වය ඇවිල්ලා මේකේ පම්ප් එක තනිකරම මෙටල් බිල්ඩ් එකක් තියෙන. ඒ කියන්නේ පම්ප් ෆෑන් එක. අනිත් මාකට් එකේ තියෙන පම්ප්ස් ගත්තොත් එහෙම මේ AIO වල ගොඩක් වෙලාවට ඒක තියෙන්නේ ප්ලාස්ටික් බිල්ඩ් එකක්. ඉතින් ඒකින්ද මේ වගේ මෙටල් බිල්ඩ් එකක් තියෙන පම්ප් එකකින් ඔයගලන්ට ටිකක් වැඩිපුර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. ඊට අමතරව මේකේ අපිට කොපර් ප්ලේට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ගේ CPU එකත් එක්ක කන්ටැක්ට් වෙන්නේ කොපර් ප්ලේට් එකක් හරහා. ඉතින් ඒකේ විශේෂත්වයක් නැහැ. සාමාන්‍යයෙන් ඕනේ කූල් එකක් ගත්තොත් කොපර් ප්ලේට් එකක් තියෙනවා. මොකද ඒකෙන් ගොඩක් හොඳට heat dissipation එක වෙන හින්දා. ඊට අමතරව LED lights තියෙනවා අර පම්ප් හෙඩ් එකේ. ඒකල රේඩියේටර් එක ගත්තොත් එහෙම රේඩියේටර් එකේ ඉස්සෙල්ලා කිව්වා වගේ 120 mm ෆෑන්ස් 3ක් තියෙනවා. ඒකල ඒ ෆෑන්ස් සාමාන්‍යයෙන් 200 to 2000 RPM එකකින් වැඩ කරන්නේ. ඒත් එක්කම උගලන්ට ඒ ෆෑන්ස් වලත් RGB lights තියෙනවා. ටියුබින් ගත්තොත් මිලිමීටර් 450ක length එකක් තියෙන ටියුබ්ස් වගේක් තියෙන්නේ. රේඩියේටර් එක ඇලුමිනියම් වලින් හදලා තියෙනවා. ඉතින් මේ ස්පෙસિෆිකේෂන්ස් ඔක්කොම මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් මේකේ අඩංගු වෙනවා. ඒකල උඩ නැවතත් මේ විදිහේ ෆොටෝ එකක් තියෙනවා. අපි මේක කෙලින්ම අරලා බලමු. අරපුවාම ඉස්සෙල්ලම මේකේ පම්ප් හෙඩ් එක උඩට එන ඇටැච්මන්ට් එක බලා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා ටිකක් විශේෂ දෙයක්. මම මේක ඕපන් කරලා පෙන්නන්නම්. මේ ඇවිල්ලා ඕගොල්ලන්ගේ ඇක්චුවල් CPU එකට සෙට් වෙන පම්ප් එකේ එහෙමත් නැත්නම් වෝටර් පම්ප් එක උඩට එන කවර් එක. ඉතින් මේ කවර් එක ඇතුලේ තමයි
මං ඉස්සෙල්ලා කියපු VRM ෆෑන් එක තියෙන්නේ. මේක මැග්නට් එකකින් ටක් ගාලා වාගේ පම්ප් හෙඩ් එකට සම්බන්ධ වෙනවා. ඉතින් මේක පේනවා ඇති කියලා මම හිතනවා ඕගලන්ට. මෙතන මේ පොඩි ෆෑන් එකක් මේ ඇතුලේ තියෙනවා. මම මේක ARGB version එක අරන් තියෙන හින්දා මේකේ lights පත්තු වෙනවා. Arctic logo එක තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඒ පම්ප් හෙඩ් එක උඩ තියෙන මේ cover එක තියෙන්නේ. මේක දැනට පොඩ්ඩක් පැත්තකින් තියමු. ඊට පස්සේ මෙතන තව box එකක් තියෙනවා. මේ බොක්ස් එක ඇතුලේ ඔයගලන්ට දේවල් කීපයක් බලා ගන්න පුළුවන්. මේ ඇවිල්ලා මම අර ඉස්සෙල්ලා කියපු MX6 thermal paste එක. ඉතින් මේකෙන් පොඩි ටියුබ් එකක් ඔයගලන්ට හම්බ වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ AMD socket එක පාවිච්චි කරනවා නම් CPU එකට දාන්න තියෙන පොඩි riser set එකක් තියෙනවා. මොකද ඔයගලන්ට ඔයගලගේ motherboard එකේ තියෙන normal AMD bracket එක ගලවලා මේ risers ටික දාලා ඉවරලා වෙනම mechanism එකක් තියෙනවා ඒක set කරන්න. ඉතින් බලමු ඒක කොහොමද කරන්න කියලා. ඊට අමතරව ඔයගලන්ට 3-in-1 header එකක් තියෙනවා මේ විදිහට. මේක ඇවිල්ලා කෙලිම pump head එකට set වෙන්නේ. ඊට පස්සේ VRM එකට වෙනම fan header එකක්. ඊට අමතරව pump එකට සහ ඔයගලන්ගේ fans වලට radiator එකේ තියෙන fans වලට වෙනම 4-pin connectors set එකක් තියෙනවා. ඉතින් මේක ඔයගලන්ට ඕන නම් වෙනම දාගන්න පුළුවන්. ඊට පස්සේ single control එකක් තියෙනවා. ඒ කියන්නේ CPU header එකට මේක ගහලා ඉවර වෙලා ඔයගලගේ pump head එකට ගහන්න ඕනේ. එතකොට ඔයගලන්ගේ තුනම ඒ කියන්නේ VRM fan එක, CPU එකේ pump එක සහ radiator එකේ fans මේ තුනම එක විදිහට control වෙන්නේ. නමුත් ඔයගොල්ලෝ මේක පාවිච්චි කරොත් එහෙම VRM fan එක, radiator එකේ fan එක වගේම pump එක වෙනම control කරගැනීමේ හැකියාව තියෙනවා මේක පාවිච්චි කරොත්. ඉතින් ඒ option එක ඔයගලන්ට තියෙනවා. AMD socket එකට එන plates දෙක ඒත් එක්කම ඔයගලන්ට screws set එකක් තියෙනවා. ඉතින් මේකේ ඇතුලේ වෙනම box ඒ කියන්නේ user guide එකක් තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තව screw පුණයක් වගේ එකක් අර special Allen key එකක් වගේ හම්බ වෙනවා. මේකේ ඇත්තටම මේ screw head එක ටිකක් වෙනස්. අර අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන Phillips screw එකක් නෙමෙයි. ඉතින් මේක පාවිච්චි කරලා තමයි මම දන්න විදිහට වාගේ CPU block එක ගලව ගන්න තියෙන්නේ. ඉතින් ඒකත් මේකේ include වෙලා තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කියපු විදිහට මේ ඇවිල්ලා water tubes දෙක එකල්ලා මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේක තමයි copper plate එක ඔයගලන්ගේ CPU එකට set වෙන. ඊට පස්සේ මෙතන තමයි මේකේ pump එක තියෙන්නේ. pump එක සහ මෙතන PCB board එකක් තියෙනවා. අර මං කියපු pump head එක මේකට ඇත්තටම magnet එකක් වශයෙන් සම්බන්ධ වෙන්නේ. මේකේ sticker එකක් තියෙනවා. මම මේක ගලවන්න. right. ඉතින් මේකට pump head එක ඇත්තටම කිව්වොත් එහෙනම් magnet එකක් through මේ විදිහට බොහොම පහසුවෙන් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේක අර උඩ තියෙන මේ connection pins හරහා තමයි මෙන්න මේ connection pins ටික ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මේ connection pins ටික හරහා තමයි මේකේ VRM fan එකට සහ මේකේ RGB lights වලට power එක එන්නේ. කළා මෙතන තව cardboard box එකක් තියෙනවා. මේ ඇවිල්ලා ඔයගොල්ලෝ Intel processor එකක් නම් පාවිච්චි කරන්නේ. ඔයගලන්ට අර stock cool එක remove කරන්න වෙනවා. ඒකත් එක්ක remove කරලා ඉවරලා මේ contact plate එක පාවිච්චි කරලා තමයි ඔයගලන්ට CPU එක රඳව ගන්න සහ මේ liquid freezer 3 cool එක set කරගන්න තියෙන. ඉතින් ඒක මේ Arctic Liquid 3 එකේ තියෙන විශේෂත්වයක් මේ විදිහේ contact plate එකක් කෙන එක metal build එකක් තියෙන්නේ. ඉතින් AMD ලගේ contact plate එකක් නෙමෙයි තියෙන්නේ. මේ විදිහේ offside mounting bracket දෙකක් තියෙන. ඉතින් මේ bracket දෙක පාවිච්චි කරලා තමයි cool එක attach කරගන්න තියෙන්නේ. ඉතින් ඒක විශේෂත්වයක්. ඔයගොල්ලෝ Intel processor එකක් පාවිච්චි කරනවා නම් ඒ contact plate එක තියෙන එක. ඊට පස්සේ ඔයගලන්ට මේ විදිහට radiator එක බලා ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ARGB 120mm fans තුනක් මෙතන තියෙන්නේ. ඒත් එක්කම මෙතන ARGB වෙනම header එකක් තියෙනවා. ඉතින් මේ header එක පාවිච්චි කරලා ඔයගලන්ගේ lighting effects ටික වෙනම හදා ගන්න පුළුවන්. ඉතින් මේ fans ඔයගලන්ට වෙනම connect කරන්න අවශ්‍යතාවයක් නැහැ. already connect කරලා wires එහෙම පොඩ්ඩක් ලස්සනට මේක hidden විදිහට දාලා තියෙන්නේ. ඉතින් already connect කරපු fans ටිකක් තියෙන්නේ. කෙලිම මේක ඔයගලන්ට ඔයගලන්ගේ computer එකට connect කරලා ඉවරලා පාවිච්චි කරන්න පුළුවන්. radiator එක ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් thickness එකක් තියෙනවා. මෙතන Arctic කියලා logo එක ගහලා තියෙනවා. aluminium build එකක් තියෙන්නේ.
ආර්ටික් 2 ෆ්‍රීසර් එකත් එක්ක බලද්දී මං හිතන්නේ මේකේ මේ ග්‍රිල් එක චුට්ටක් විතර ස්පේසිං පොඩ්ඩක් වැඩිපුර තියලා තියෙනවා. අනිවාර්යෙන්ම ඒකෙන් පර්ෆෝමන්ස් එක වැඩි වෙනවා. ඉතින් මේ විදිහේ ෆ්‍රීසර් එකක් එහෙමත් නැත්නම් රේඩියේටර් එකක් තමයි ඕගලන්ට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේකේ තව versions දෙකක් එනවා. මම මේක දැනට පොඩ්ඩක් පැත්තකින් තියන්නම්. මේකේ මම මේ අරන් තියෙන්නේ black version එකේ ARGB එක. ඊට අමතරව ඕගලන්ට white version එකකුත් ගන්න පුළුවන් ARGB. එහෙම නැත්නම් ARGB නැතුව ඕගලන්ට plain black version එකක් ගන්න පුළුවන්. එතකොට මේ ARGB effects මොනවත් නැහැ. normal ඕගලන්ට කිසිම අර lighting effect නැතුව cooling performance එක විතරක් ගන්න ඕන නම් ඒ විදිහේ ඕගලන්ට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේ Arctic Liquid Freezer 3 එකේ radiator sizes ගැන කතා කරොත් එහෙම මං ගාව මම ඉස්සෙල්ලා කිව්වා වගේ තියෙන්නේ 360 size එකේ radiator එකක්. ඉතින් මේක මම නැවතත් පොඩ්ඩක් මේ විදිහට තියන්න. ඒකට ඕගලන්ට මේක පහසුවෙන් පේනවා. ඊට අමතරව ඕගොල්ලන්ට මේක 240 280 මේ 360 එක වගේම 420 කියන ටිකක් ලොකු සයිස් එකේ රේඩියේටර් එකක් තියෙන Arctic Liquid Freezer 3 එකක් මිලදී ගන්න පුළුවන්. හැබැයි මෙතනදී ඕගොල්ලෝ 420 වගේ සයිස් එකේ රේඩියේටර් එකක් තියෙන කූලර් එකක් නම් ගන්න අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න ඔයාගේ කේසින් එකේ ඒ වගේ ලොකු රේඩියේටර් එකක් සපෝට් කරන්න ඉඩ තියනවාද කියලා. මොකද අදට තියෙන මිට්ටව සාමාන්‍යයෙන් ජෙනරලි තියෙන ගොඩක් කේසින්ස් වල ඒ වගේ ලොකු රේඩියේටර් එකක් සපෝට් කරන ඒ ෆීචර් එක එහෙමත් නැත්නම් ෆැසිලිටි එක නැහැ. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න ඒක පුළුවන්ද කියලා ඒ වගේ ලොකු සයිස් එකක් ගන්න ඕන. ඊට අමතරව ඕගොල්ලෝ in general liquid cooler එකක් ගන්නවා නම් මම recommend කරනවා 240 වලට හෝ ඊට වඩා වැඩි සයිස් එකක කූලර් එකක් ගන්න කියලා. මොකද මාකට් එකේ සමහර අවස්ථාවල සමහර මේ AIO coolers තියෙනවා 120mm ෆෑන් එකක් එක්ක එන රේඩියේටර්ස් එක්ක තියෙන CPU coolers. ඉතින් ඒක නම් මම එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඒ same performance එක ඕගලන්ට සාමාන්‍යයෙන් air cool එකක් නකොටුවා එහෙමත් නැත්නම් මේ Arctic ලගේම air coolers තියෙනවා. ඒ වගේ cooler එකකුනුත් ඒ same performance එක ගන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ මේ වගේ 360 වගේ එහෙමත් නැත්නම් 420 වගේ එකක් ගත්තොත් එහෙම ඔයගලන්ට ගොඩක් හොඳ performance එකක් අනිවාර්යයෙන්ම මේ කූලර් එක පාවිච්චි කරලා ගන්න පුළුවන්. ඉතින් මම මේක පාවිච්චි කරලා නැති වුණාට පරණ රිවිව්ස් බලපුවාම ඇත්තටම කිව්වොත් එහෙම 420 size එකේ රේඩියේටර් එක තියෙන liquid freezer 2 එකත් එක්ක කම්පෙයාර් කරොත් ඒ same performance ඒ same level එක මේ අලුත් 360mm liquid freezer 3 එකෙන් ගන්න පුළුවන්. ඉතින් පරණ version එකේ 420 එකේ වගේ performance එකක් මේ අලුත් 3 එකේ 360 version එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒක තව හේතුවක් මම මේ අලුත් freezer එකට ගිය එක මේ AIO cooler එක මගේ අලුත් process එකට පාවිච්චි කරන්න. ඉතින් මම මෙතනදී මේකේ installation එක පෙන්වන්න යන්නේ නැහැ. ඔයගලන්ට මේකේ installation එක බලා ගන්න ඕන නම් මම build එකේ වෙනම video එකක් හදනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඒකෙදී ඔයගලන්ට බලන්න පුළුවන් build එක හදනකොට කොහොමද මේ freezer එක මගේ අර 9950 process එකත් එක්ක ඒක සම්බන්ධ කරන්න කියලා. ඊට පස්සේ reviews වල දැකපු දෙයක් තමයි liquid freezer 2 එකේ මේ tubes ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගොඩක් stiff tubes තිබිලා තියෙන්නේ liquid freezer 2 එකට. ඉතින් මම liquid freezer 2 එක පාවිච්චි කළා නෑ. නමුත් මේ 3 එකේ tubes මට දැම්මම කියන්න පුළුවන් සාමාන්‍යයෙන් flexible ඕගලන්ට ටිකක් මේක control කරන්න පුළුවන්. අනිත් එක pump head එකට සම්බන්ධ වෙන තැනත් පොඩි flexibility එකක් තියෙනවා. ඕගලන්ට pump head එක තියෙන විදිහ අනුව ඕගොල්ලෝ casing එකේ මේක සම්බන්ධ කරන විදිහ අනුව ඕගලන්ට පොඩ්ඩක් මේක එහාට මෙහාට කරගැනීමේ පොඩි flexibility එකක් තියෙනවා. ඉතින් ඒක ටිකක් හොඳ දෙයක්. මේ විදිහට ටිකක් tubes අර ගොඩක් stiff නැතුව තියෙන එක. නමුත් මේක ගොඩක් හොඳට stiffly සම්බන්ධ වෙලා තියෙනවා. මේකෙන් කිසිම කියන්නේ quality එකේ issue එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා අර user friendliness විදිහට තමයි Arctic ලා දීලා තියෙන්නේ. හැබැයි මෙතන මේ උඩ රේඩියේටර් එකට සම්බන්ධ වෙන තැන නම් කෙලින්ම ඒක fixed මවුන්ට් වෙලා තියෙන. ඔයගලන්ට ඒක එහෙට මෙහෙට අර වෙනස් කරගන්න බෑ පම්ප් හෙඩ් එකේ තියෙන ඒ මවුන්ට් එක වගේ. ඉතින් ඒක චූටි දෙයක්. ඊට පස්සේ අපි මේක liquid freezer 2 එකත් එක්ක කම්පෙයාර් කරනකොට ස්පෙෂලි මේ අලුත් පම්ප් හෙඩ් එකත් එක්ක liquid freezer 2 එකේ වගේම මේකෙත් අර VRM ෆෑන් එකක් තියෙනවා. නමුත් මේ අලුත් එකේ VRM ෆෑන් එකෙන් ටිකක් හොඳ එයා ෆ්ලෝ එකක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා මේකේ පම්ප් හෙඩ් එකේ තියෙන්නේ ඇතුලේ පම්ප් එක metal made පම්ප් හෙඩ් එකක් ප්ලාස්ටික් එකක් නෙමෙයි. ඒත් එක්කම රිවිව්ස් වලට අනුව
මේ පම්ප් හෙඩ් එක ඇත්තටම මාකට් එකේ තියෙන සද්දේ අඩුම පම්ප් හෙඩ් එකක් කියලා මාකට් එකේ සඳහන් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඩෙසිබල් 40ක් විතර තමයි නොයිස් එක එන්නේ මේක වැඩ කරනකොට. ඒ කොහොම වුණත් මේක පාවිච්චි කරද්දි ඕගලන්ගේ CPU එක ඇත්තටම කිව්වොත් එහෙම ඩිග්‍රීස් 4ක විතර ටිකක් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් ඕගොල්ලෝ පාවිච්චි කරනකොට ඔයාගේ CPU එක ඩිග්‍රීස් 4ක් විතර කූල් රන් වෙන්නේ. ඒ වගේම මේ පම්ප් හෙඩ් එක ගත්තත් ඩෙසිබල් 4ක් විතර අඩුයි අපි ලික්විඩ් ෆ්‍රීසර් 2 එකත් එක්ක කම්පෙයාර් කරාම සද්දේ වශයෙන්. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම ආර්ක්ටික්ලා ඩිසයින් එකේ වෙනසක් කරලා තියෙනවා පර්ෆෝමන්ස් එක වැඩි දෙන්න සහ සවුන්ඩ් ලෙවල් එකේ මත නැත්නම් නොයිස් ලෙවල් එක අඩුවෙන් තියාගන්න. තව දෙයක් තමයි ඕගොල්ලෝ අලුත්ම මදර්බෝඩ් එකක් නම් පාවිච්චි කරන්නේ Gen 5 සපෝට් එක තියෙන M.2 පෝට් එකක් තියෙනවා නම් අලුත්ම Gen 5 SSD එකක් පාවිච්චි කරනවා නම් සමහර මේ Gen 5 SSDs heat sink එකක් එක්ක එන්නේ. ඉතින් එතනදී චුට්ටක් චෙක් කරලා බලන්න මේ පම්ප් හෙඩ් එක attach කරනකොට සමහර වෙලාවට ඔගොල්ලෝ Gen 5 SSD එකක් M.2 එකක් පාවිච්චි කරනවා නම් ඒ heat sink එකත් එක්ක මේක එකක් වදින්න තියෙන chance එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් Arctic website එකට ගිහිල්ලා ඉවර වෙලා Liquid Freezer 3 compatibility කියන මේ section එකට ගිහිල්ලා ඔයගලන්ගේ motherboard එක මෙතනින් බලා ගන්න. ඉතින් එතනදී ඔයගලන්ට බලන්න පුළුවන් ඒ motherboard එකේ ඔයගොල්ලෝ M.2 Gen 5 එකක් හරි Gen 4 එකක් හරි heat sink එකක් එක්ක පාවිච්චි කරොත් ඒක මේ pump head එකේ වදිනවද නැද්ද කියලා. ඉතින් එහෙම ඕගොල්ලෝ පාවිච්චි කරන ඒ Gen 5 SSD එකේ heat sink එකත් එක්ක මේ pump එක පාවිච්චි කරනකොට block වෙනවා නම් ඔයගලන්ට අනිවාර්යෙන් මේක අනිත් පැත්තට mount කරන්න වෙනවා. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට වැඩේ මේක අර Arctic logo එක අනිත් පැත්තට තමයි තියෙන්නේ. ඉතින් ඒක චුට්ටක් බලන්න ස්පෙෂලි ඕගොල්ලෝ Gen 5 අර මං කියපු heat sink එකත් එක්ක තියෙන M.2 SSD එකක් පාවිච්චි කරනවා නම්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට basically මේ Arctic Freezer 3 cool එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මම මේක තෝරගත්තේ එකක් දැනට මාකට් එකේ තියෙන ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක ගත්තොත් මේක රුපියල් 45000ක් වගේ මුදලකට මේ 360 version එක ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේ වීඩියෝ එක පල්ලෙහා Chama computers ඒගොල්ලන්ගේ contact details දාන්නම්. ඔයගලන්ට call එකක් දීලා එහෙමත් නැත්නම් website එකට ගිහලා මේකේ latest prices මේකේ සහ අනිත් versions වල බලා ගන්න පුළුවන්. ඉතින් ඒ price එකට ඇත්තටම කිව්වොත් එහෙම award winning cool එකක් ඔයගොල්ලන්ගේ CPU එකට තියෙන best in class performance එකක් cooling performance එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේක අර 2-in-1 system එකක් එක්ක වැඩ කරන හින්දා ඔයගලන්ගේ VRM වලටත් පොඩි cool එකක් cool එකේ මත නම් chill එකේ වැඩ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් CPU VRM දෙකටම මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒකින් හින්දා තමයි මං මේ cool එක Arctic Liquid Freezer 3 එක තෝරගත්තේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා මේ cool එක ගැන. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ build එක හදනකොට මම මේක install කරන විදිහ පෙන්නන්නම්. channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් කරන්න අපිට ඔයගලන්ට support කරන්න පුළුවන් අපේ channel එක subscribe කරලා. එතකොට ඔයගලන්ට මේ වගේ අලුත් වීඩියෝස් ආවොත් බලන්න පුළුවන්. ඉතින් මේ වගේ නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු මම අදට සමු ගන්නවා. මම රජිත් R2 ස්ටුඩියෝ එකෙන් හැමෝටම bye bye.